ඉතින් වෙනත වගේම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ස්ප්‍රීට් මූවී අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ මේ අවුරුද්දේ අලුතෙන්ම නිකුත් වුණ The Amateur කියන ඉංග්‍රීසි මූවී එක ගැන. ඇක්ෂන් ටෙලර් කැටගරි වලට අයිති වෙන මේ මූවී එක මේ වෙන විට IMDb 6.6 ක් වාර්තා කරගන්න සමත් වෙලා තියෙනවා. සුපුරුදු පරිදි කතාව පැත්තට ගියොත් ඔයාලට මේ වගේ දෙයක් වුණොත් මොන විදිහේ හැඟීමක්ද දැනෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. CIA එකේ ඉහළ නිලධාරීන් ඔයාගේ ආදරණීය බිරිඳව එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනාව ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අහිමි වුණාට පස්සේ ඒ ගැන හොයන්නවත් නැතුව කිසිම සැලකිල්ලක් දැක්ුවේ නැති වුණොත් එහෙම අන්න ඒ වගේ දෙයක් තමයි CIA එකේ වැඩ කරන කේත ඩිකෝඩර් කෙනෙක් වෙන අපේ කතානායකයටත් වෙන්නේ. මෙන්න මේ වගේ සංවේදී ආරම්භයක් තියෙන ට්‍රිල් එකේ කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරි මූවී එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අයගෙන් කිසිම සැලකිල්ලක් නැති තැන ඔහු බිරිඳට වුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය සාධාරණේ ඉටු කරන්න සටන් කරන්න පටන් ගන්නවා. බිරිඳගේ මරණයත් එක්ක සංවේදීව ආරම්භ වෙන මේ කතාව මොන විදිහේ අවසානයකට අරගෙන යයිද කියලා බලන්න කතාව අවසානකම්ම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ සංවේදී ආරම්භයත් එක්කම කතානායකයා මොන වගේ දරුණු දේවල් වලට පෙළඹෙයිද මේ ගැන සැලකිල්ලක් නොදක්වපු ඉහළ නිලධාරීන්ට මොන වගේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වේවිද කියන දේවල් එක්ක අපි යමු එහෙනම් අද සම්පූර්ණ ෆිල්ම් එකේ කතාව පැත්තට. ඊට කලින් පුංචි දෙයක් මතක් කරන්නම්. ගොඩ දෙනෙක් අපේ වීඩියෝ බැලුවත් එයාලට තවම අපිව subscribe කරන්න අමතක වෙලා තියෙනවා. ඒක නිසා ඔය පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. හරි. අපි යමු එහෙනම් සම්පූර්ණ ෆිල්ම් එකේ කතාව පැත්තට. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි චාලි හෙලර් කියන්නේ. චාලිගේ වයිෆ් සාරා. චාලි සාරා එක්ක ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. දවසක් සාරා වැඩ වගේකට ලන්ඩන් වලට දවස් 5කට ගමනක් යනවා. ඒකට සාරා චාලිටත් එයත් එක්ක යන්න එන්න කියනවා. ඒත් චාලිට වැඩ වගයක් තියෙනවා කියලා ඊළඟ පාර සාරා එක්ක යන්න එන්නම් කියලා පොරොන්දු වෙනවා. සාරා පිටත් වෙලා ගියාට පස්සේ චාලි වැඩට යනවා. මේ චාලි වැඩ කරන්නේ වර්ජීනියා වල තියෙන ජෝර්ජ් බුෂ් ඉන්ටෙලිජන්ස් සෙන්ටර් එකේ. ඉතින් මේ CIA එකේ ඩික්‍රිප්ෂන් ඇන්ඩ් ඇනලිසිස් අංශය තමයි චාලි ඩිකෝඩර් කෙනෙක් විදියට වැඩ කරන්නේ. චාලි වැඩ වගේකට ගොඩක් බිසි වෙනවා. එතකොට සාරා කෝල් කරලා කියනවා එයා ලන්ඩන් වලට ගිහින් ටීම් එකේ අය එනකන් මග බලාගෙන ඉන්නවා කියලා. ඉතින් චාලි වැඩකට ගොඩක් බිසි වෙලා ඉන්න නිසා සාරාට පස්සේ කතා කරන්නම් කියලා ඉක්මනින් ෆෝන් එක තියනවා. චාලි එයාට ලැබුණු කෝඩ් වගයක් වෙන සෙක්ෂන් එකකින් ඩිකෝඩ් කරලා බලද්දි ත්‍රස්තවාදී ඩ්‍රෝන් ප්‍රහාරයක් ගැන වගේම සුසයිඩ් බෝම්බ කරුවෙක් ගැන විස්තර වගයක් හම්බ වෙනවා. මේක ගැන චාලි චාල්ස්ට කියනවා. ඉතින් මේ චාල්ස් කියන්නේ එයත් එක්ක වැඩ කරන එයාගේ යාළුවෙක්. එතකොට චාල්ස් කියනවා ඒ සෙක්ෂන් එකෙන් එයාලට හොයන්න අයිතියක් නැහැ කියලා. ඒ නිසා ඒ ගැන කාටවත් නොකිය ඉන්න කියනවා. එදා රෑ සාරාගේ ෆෝන් එක වැඩ කළේ නැති නිසා චාලි සාරාට වොයිස් මැසේජ් එකක් තියනවා. අනිත් දවසේ උදේ චීප් මූවර් ඩිරෙක්ටර් බ්‍රයන්ව හම්බ වෙන්න චාලිව එක්කගෙන යනවා. මේ වෙලාවේ තමයි බ්‍රයන් චාලිට කියන්නේ ලන්ඩන් වල ක්‍රිස්ටෝපර් ස්ට්‍රීට් හෝටලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙලා කියලා. ඒකෙන්නේ හොටල් එකේ හිටිය චාලිගේ වයිෆ් සාරත් මැරලා කියලා බ්‍රයන් කියනවා. ඉතින් එකපාරටම චාලිට මේ දේවල් විශ්වාස කරන්න බැරි වෙනවා. ඒ නිසා චීප් නිවුස් දාලා චාලිට ඒ ගැන පෙන්නනවා. ඒ වගේම එයාලා හොයාගත්ත CCTV ෆුටේජ් වගේක් පෙන්නනවා. ඒකෙන් සාරා ත්‍රස්තවාදියෙක් ප්‍රාණාපකාරයෙක් වගේ අරගෙන යනවා චාලි දකිනවා. එහෙම ප්‍රාණාපයට ගෙනියපු සාරාව තමයි ඒ ත්‍රස්තවාදියව මරලා දාලා තියෙන්නේ. කොහොම වුණත් සාරා නැති වුණ දුක චාලිට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ සාරාව මරලා පැනලා ගිය ත්‍රස්තවාදියෝ ගැන විස්තර චාලි චීප්ගෙන් අහනවා. ඒත් චීප්ලා චාලිට ඒ විස්තර මුකුත්ම දෙන්නේ නැහැ. එයා කියනවා එයාලා කොහොම හරි ඒ අපරාධකාරයන්ව අල්ලගෙන දඬුවම් දෙනවා කියලා. ඒ නිසා චාලිට ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න කියනවා. ඒත් ගෙදර ඉන්න හැම වෙලාවෙම චාලිට මතක් වෙන්නේ සාරාව. අනිත් දවසේ සාරා ගෙනියපු ලැගේජ් එක චාලිට බාර දෙනවා. චාලි පසල්ස් වලට ගොඩක් කැමතියි. ඒ නිසා සාරා චාලිට ගිෆ්ට් කරන්න පසල්ස් එකක් අරගෙන තියෙනවා. චාලි බෑග් එක චෙක් කරලා බලද්දි ඒක දකිනවා. ඒක දැකලා චාලි සාරා ගැන ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ චාලිව මේ සාරාගේ කේස් එක ගැන හොයන්න ගන්නවා. ඉස්සෙල්ලාම මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන සෝෂල් මීඩියා වල තියෙන වීඩියෝ ටික චාලි බලනවා. ඊට පස්සේ චාලි ඒ හොටෙල් එකේ CCTV කැමරා හැක් කරලා එදා ෆුටේජ් ටික අරගෙන බලනවා. ඒකෙන් තමයි චාලි දැනගන්නේ ත්‍රස්තවාදියෙක්ගෙන් සාරා වෙන මිනිස්සෙක්ව බේරගන්න හදපු නිසා තමයි ඒ ත්‍රස්තවාදියා සාරාව ප්‍රාණාපයට ගන්න කියලා. ඒ සාරාව අරගෙන ත්‍රස්තවාදියාගේ වොයිස් එකෙන් චාලි එයාගේ විස්තර ටික හොයා ගන්නවා. සාරා අරගෙන ගිය ත්‍රස්තවාදියාගේ නම මිෂ්කා. මිෂ්කා මොස්කව් වල ජීවත් වෙන කෙනෙක්.
අනිත් ප්‍රාණපකාරයෝ 3 දෙනාව අරගෙන යන ත්‍රස්තවාදියාගේ නම ලෝරන්ස් ඉලීස්. ඉලීස් කියන්නේ දකුණු අප්‍රිකාවේ කෙනෙක් වගේම එක්ස් ස්පෙෂල් පෝස්ට් සෝල්ජර් කෙනෙක් කියලා චාලි මෙතනදී හොයාගන්නවා. මෙහෙම මේ ත්‍රස්තවාදියෝ එතනින් පැනගන්න යද්දී පොලිසිය එයාලා වට කරපු නිසා තමයි ඒකත් එක්කම ත්‍රස්තවාදියෙක් සාරට වෙඩි තියලා මරන්නේ. ඒත් ඒ ත්‍රස්තවාදියා කිසිම වචනයක් කතා කළේ නැති නිසා ඒ මිනිමරුවා කවුද කියලා වොයිස් එකෙන් චාලිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා චාලි එතන තියෙන හැම දෙයක්ම ඇනලයිස් කරලා ඒ මිනිමරුවා කවුද කියලා හොයාගන්නවා. ඒ මිනිමරුවාගේ නම හෝස්ට් සීලර්. චාලි චීප්ට මේ හැම විස්තරයක්ම කියලා කියනවා. ඒ ටීම් එක රාජ්‍ය ආයතන වගේම ත්‍රස්තවාදී කණ්ඩායම් අතරමැදියෝ විදිහට වැඩ කරන අය කියලා. හැමෝම වගේ එක එක වැඩවලට ඒ අය කුලියට ගන්නවා කියනවා. චාලි කියනවා එයා ඉන්න තැන චාලි හොයාගත්තා කියලා. ප්‍රෑන්ක් කියන්නේ පැරිස් වල ඉන්න එක්ස් ආමේනියානු සෝල්ජර් කෙනෙක්. මෙහෙම චාලි ප්‍රෑන්ක් ගැන විස්තර කරද්දි තමයි චාලි දැනගන්නේ දැනටමත් චීප්ලා ප්‍රෑන්ක් ගැන විස්තර දන්නවා කියලා. චාලිට ඕනි සාරා මරපු අයව අල්ලගන්න. ඒත් චීප්ට ඕනේ ඒ මුළු නෙට්වර්ක් එකම අල්ලගන්න. ඒ නිසා එයාලා සාරාගේ කේස් එකට මුල් තැනක් දෙන්නේ නැහැ. චාලිව චීප් මෙඩිකල් ටෙස්ට් එකකට ඩොක්ටර් ළඟට යවනවා. එතකොට චාලි සාරා අන්තිමට කෝල් කරපු වෙලාවේ සාරා එක්ක හරියට කතා කරපු නැති එක ගැන ඩොක්ටර්ට කියලා දුක් වෙනවා. ඒ වගේම සාරා එන්න කියලා සාරා එක්ක එයා ලන්ඩන් වලට ගියේ නැති එකට චාලි ගොඩක් දුක් වෙනවා. චාලි ඩොක්ටර්ට කියනවා සාරාගේ මිනිමරුවන්ගේ විස්තරය එයා ඒජන්සියට දුන්නත් එයාලා මුකුත්ම කරන්නේ නැහැ කියලා. ඒ මිනිමරුවන්ව අල්ලගන්න එක ඒජන්සියගේ ජොබ් එක වෙලත් එයාලා ඒක කරන්නේ නැති නිසා චාලි ඉන්නේ ලොකු තරහකින්. ඒ නිසා ඊට පස්සේ චාලි ප්ලෑන් කරලා හොර බග් එකක් තියලා චීප් කරපු වැරදි මෙහෙයුම් ගැන විස්තර ඔක්කොම ගන්නවා. ඊට පස්සේ චාලි ඒවා චීප්ට පෙන්ලා තර්ජනය කරනවා. චාලි කියනවා එයා හැම තොරතුරක්ම පැය 24ක් ඇතුළත ඔටෝමැටිකලි ජර්නලිස්ට්ට යන විදියට ඩෙඩ් මෑන් ස්විච් එකක් හදලා තියෙන්නේ කියලා. ඒක නිසා එයාලට චාලිට කිසිම හානියක් කරන්න බැහැ කියනවා. මේ අය අහනවා චාලිට ඕනි සාරාගේ මිනිමරුවන්ව හොයලා මරන්නද කියලා. එතකොට චාලි කියනවා ඒ මිනිමරුවන්ව චාලිගේ අත්වලින්ම මරන්න ඕනි කියලා. ඒකට එයාව CIA එකෙන් ට්‍රේන් කරවයි කියනවා. මේක අහලා චාලි ජෝක් කරනවා කියලා චීප්ලා නෝන්ඩියට hina වෙනවා. එතකොට චාලි කියනවා එයාට මේ මිෂන් එකට ට්‍රේනින් එකක් වගේම මිනිමරුව ගැන ඒජන්සියේ තියෙන හැම තොරතුරක්ම ඕනේ කියලා. ඒ වගේම සල්ලි එක්ක අලුත් අනන්‍යතාවයකුත් ඕනේ කියනවා. ඒත් චීප්ලා චාලි කියන දේ එච්චර සීරියස් ගන්නෙ නැහැ. ඒත් මේ අයට හිතා ගන්න බෑ චාලි ඩෙඩ් මෑන් ස්විච් එකක් හැදුවා කිව්ව කතාව ඇත්තක්ද කියලා. ඒ නිසා එයාලා ඒකට වෙනම ප්ලෑන් එකක් ගහනවා. එයාලා හදන්නේ එයාලා ඩෙඩ් මෑන් ස්විච් එක ඇත්තක්ද කියලා හොයාගන්නකම් චාලි කිව්ව විදිහට චාලිට CIA ට්‍රේනින් එක දෙන්න. ඒක බොරුවක් වුණොත් ට්‍රේනින් එක අතරේ ඇක්සිඩන්ට් එකක් කරලා චාරිව මරන්න තමයි මේ අය ප්ලෑන් කරන්නේ. ඒකට මේ චාලිව ට්‍රේනින් කරන වැඩේ කර්නල් හෙන්ඩර්සන්ට බාර දෙන්න චීප් තීරණය කරනවා. ඉතින් මේ කර්නල් හෙන්ඩර්සන් කියන්නේ CIA එකේ ට්‍රේනින් පැත්තේ ඉන්න හොඳම නිලධාරියා. ඊට පස්සේ ඔන්න චාලි CIA එකේ ට්‍රේනින් එකට ඒ ට්‍රේනින් කැම්ප් එකට ගිහින් කර්නල් හෙන්ඩර්සන්ව හම්බ වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ චාලිට මේ ඔෆිස් එකෙන් එළියට කිසිම ඩිජිටල් කොපියක් හොරෙන් එළියට ගෙනියන්න විදියක් නැහැ කියලා චීප්ගේ ටීම් එක ඒ ගැන හොයන්න ගන්නවා. මෙහෙම හොයන ටීම් එක අවසානයේ හොයා ගන්නවා චාලි ඩිජිටල් කොපියක් එළියට ගෙනියලා කියලා. ඒත් ඒක දැන් කොහෙද තියෙන්නේ කියලා මේ අයට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ අය චාලිගේ ඔෆිස් එක වගේම ගෙදරත් චෙක් කරලා බලනවා. සාරා මැරුණට පස්සේ චාලි ආගිය තැන්වල විස්තරත් මේ අය හොයා ගන්නවා. ඒ අතර ඔන්න හෙන්ඩර්සන් චාලිට ගන් ෂූට් ට්‍රේනින් කළත් චාලිට හරියටම ෂූට් කරන්න ඉගෙන ගන්න බැරි වෙනවා. මෙහෙම ටික ටික චාලිට ට්‍රේන් කරන ගමන් හෙන්ඩර්සන් චාලිට වෙන නමකට පාස්පෝර්ට් එකකුත් හදලා දෙනවා. ඊට පස්සේ හෙන්ඩර්සන් චාලිගෙන් අහනවා සාරා මරපු මිනිමරුවන්ව මරන්න චාලි ළඟ තියෙන ප්ලෑන් එක මොකක්ද කියලා. ඒ අතරේ චාලි එයාගේ චීප්ගෙන් බේරෙන්නේ කොහොමද අහනවා. චාලි එතකොට කියනවා ඒක තමයි එයාට හෙන්ඩර්සන්ගෙන් ට්‍රේනින් වෙන්න ඕනේ කියලා. ඒ නිසා හෙන්ඩර්සන් එයාගේ ගන් එක චාලිට දීලා කියනවා ඒකෙන් එයාගේ පපුවට වෙඩි තියන්න කියලා. ඒත් චාලිට ඒක කරන්න බෑ. ඒ නිසා හෙන්ඩර්සන් කියනවා චාලි මිනිමරුවෙක් නෙවෙයි කියලා. ඒ නිසා ඒ වගේ දෙයක් කරන්න තරම් චාලිට ආත්ම විශ්වාසයක් නැහැ කියනවා. එයාව කොච්චර ට්‍රේන් කළත් එයාට චාලි වගේ ඩිකෝඩර් කෙනෙක් වෙන්නත් බෑ කියලා. ඒ වගේම එයා කොච්චර ට්‍රේන් කළත් චාලිටත් මිනිමරුවෙක් වෙන්න බෑ කියලා හෙන්ඩර්සන් කියනවා. චීප්ලා කෝඩ් එකක් හොයාගෙන ඒක ඇලියට ඩිකෝඩ් කරන්න දෙනවා. ඉතින් මේ හැම කතාබහක්ම හොර රහස සෙට් කරපු ඩිවයිස් එකකින් චාලි අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක ඩිකෝඩ් කරලා ඇලි කියනවා ඒක චාලිගේ ට්‍රැප් එකක් කියලා. එයාලව රවට්ටපු එකට කේන්ති ගිහින් චීප් චාලිව ඉවරයක් කරන්න තීරණය කරලා ඒ ගැන හෙන්ඩර්සන්ට කෝල් කරලා කියනවා. ඒ නිසා හෙන්ඩර්සන් චාලිව මරන්න ඒ වෙලෙම චාලිගේ රූම් එකට යනවා. ඒත් ඒ වෙනකොටත් චාලි එයාලා හදලා දුන්න ෆේක් පාස්පෝර්ට් ටිකත් අරගෙන මෙතන වැඩ කරන කෙනෙක් වගේ ඒ ID එකකින් කැම්ප් එකෙන් එළියට පැනලා ඉවරයි. ඒක දැනගත්තාම චීප් ගොඩක් කලබල වෙනවා. එතකොට තමයි චීප්ට තේරුම් යන්නේ චාලිට CIA ට්‍රේනින් එක ගන්න වෙලාව ඕන නිසා චාලි එයාලව මේ විදියට නොමග ඇවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ චීප් ෆයිල් එකක් බලන්න ගද්දි
ඒකේ චාලි එයාලා කතා කරනවා හොරෙන් අහන්න හංගලා තිබ්බ ඩිවයිස් එක චීප්ට හම්බ වෙනවා. චාලි මේ වෙනකොට ඉන්නේ ලන්ඩන් වලට යන්න එයාපෝට් එකේ. චීප් ඒ ඩිවයිස් එකෙන්ම කතා කරලා චාලිට කියනවා CIA ඔෆිසර් කෙනෙක් කතා කරන එක මෙහෙම හොරෙන් අහන එක දේශද්‍රෝහීකමක් කියලා. මේක ඇහුනම ඒක ගණන් ගන්නේ නැතුව චාලි ලන්ඩන් වලට යන්න පිටත් වෙනවා. මේ වෙලාවෙත් චාලිට එයා සාරා එක්ක ආදරෙන් ගත කරපු වෙලාවල් මතක් වෙනවා. මෙහෙම ලන්ඩන් වලට යන චාලි එතනින් පැරිස් වලට යන්න පිටත් වෙනවා. මේ ගැන චීප් දැනගන්නවා. ඒත් චීප් ගෝලයට කියනවා මේක අපි අතර විතරක් තියාගමු කියලා. එහෙම කියලා චීප් හෙන්ඩර්සන්ටත් කෝල් කරනවා. පැරිස් වලට යන චාලි ප්‍රෑන්ක් හැමදාම යන බේකරිය පේන දුරට වෙලා ප්‍රෑන්ක් එනකන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සෙල්ෆෝන් ටවර් ලොකේෂන් වෙනස් කරන චාලි එතනින් පස්සේ ප්‍රෑන්ක්ව ෆලෝ කරන්න ගන්නවා. මෙහෙම ප්‍රෑන්ක්ගේ ගෙදර හොයාගන්න චාලි YouTube වීඩියෝ එකක් බලලා ඒ දොරේ ලොක් එක ඇරලා ගෙදර ඇතුළට යනවා. ඊට පස්සේ ගෙදර හැමතැනම චෙක් කරලා එයාට වැදගත් කියලා හිතෙන විස්තරවල ෆොටෝ ගහ ගන්නවා. චාලිට ලාච්චුවක තිබිලා ගන් එකක් හම්බ වුණ නිසා ඒකත් අරගෙන සාක්කුවේ දා ගන්නවා. එතකොටම එළියට ගිය ප්‍රෑන්ක් ආපහු ගෙදර එනවා. චාලි ජනේලෙන් දකිනවා. ඒ නිසා චාලි ඉක්මනට එතනින් එළියට පැනගෙන එයා නතරලා ඉන්න කාමරයට යනවා. ඉතින් මේ වෙලාවෙත් චාලිට සාරා එයාගේ ළඟින්ම ඉන්නා වගේ දැනෙන්න ගන්නවා. ඊට පස්සේ චාලි අර ගහගත්ත ෆොටෝ චෙක් කරලා ඒකේ තියෙන නමක් ගැන චෙක් කරලා බලනවා. ඒකේ තියෙන්නේ ඉවෙන්ජලින් කියලා හොස්පිටල් එකක නමක්. ඒ නිසා චාලි ඒ හොස්පිටල් එක ගැන විස්තර හොයලා බලනවා. ඒක ඇදුම වගේම ඇලර්ජික් වලට ට්‍රීට්මන්ට් කරන හොස්පිටල් එකක්. ඊට පස්සේ ප්‍රෑන්ක්ගේ හොස්පිටල් එකට ට්‍රීට්මන්ට් එකට යන දවසේ චාලි එලියට්ලා බලාගෙනම ඉඳලා ප්‍රෑන්ක් හොස්පිටල් එකට ගිය ගමන් ඒ පස්සෙන්ම හොස්පිටල් එකට යනවා. ප්‍රෑන්ක් ට්‍රීට්මන්ට් ගද්දි එකපාරටම සිස්ටම් ඔක්කොම ඕෆ් වෙනවා. ඒ නිසා ප්‍රෑන්ක්ට දිගට මේ එක්සයිස් එක කරන්න කියලා ඩොක්ටර් ඒ ගැන බලන්න යනවා. ඒ ටිකට ඩොක්ටර් කෙනෙක් විදිහට චාලි මේ රූම් එකට එනවා. ප්‍රෑන්ක්ව චාලි එක්සයිස් කරන රූම් එකේ ලොක් කරලා දාලා ඩස්ට් එකක් දාලා ඇදුම වැඩි කරලා එයාට වද දෙනවා. ඒ නිසා ප්‍රෑන්ක් චාලි කවුද කියලා අහනවා. එතකොට චාලි ප්‍රෑන්ක්ගෙන් අහනවා හෝස්ට් සීල කොහෙද ඉන්නේ කියලා. චාලි කියනවා එයා චාලිගේ වයිෆ් සාරාව මැරුවා කියලා. එතකොට හොඳටම හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න ප්‍රෑන්ක් කියනවා හෝස්ට් සීල ඉන්න තැනක් එයා දන්නේ නැහැ කියලා. ඒත් එයා ප්‍රෑන්ක්ට මැසෙන්ජර් වලින් කතා කරනවා කියනවා. ඒත් මේ ප්‍රෑන්ක් කියන දේ චාලිට ඇහෙන්නේ නැහැ. ප්‍රෑන්ක්ට හොඳටම අමාරුයි වගේ පේනුන නිසා චාලි ඒ රූම් එකේ දොර අරිනවා. එතකොට එලියට එන ප්‍රෑන්ක් චාලිට ගහලා එතනින් පැන ගන්න හදනවා. ඒ නිසා චාලි ප්‍රෑන්ක් එක්ක ෆයිට් කරනවා. ඒත් අන්තිමට ප්‍රෑන්ක් චාලිට ගහලා හොස්පිටල් එකෙන් එලියට දුවගෙන යනවා. එහෙම යන ප්‍රෑන්ක් පාරේ ගිය වාහනයක හැප්පිලා එතනම මැරෙනවා. ඒක දකින්න චාලි ප්‍රෑන්ක්ගේ ළඟ වැටලා තිබ්බ ප්‍රෑන්ක්ගේ ෆෝන් එක අරගෙන එතනින් පැන ගන්නවා. ඉක්මනට ආපහු නවාතනට යන චාලි ඇඳුම් මාරු කරගෙන බෑග් එක පැක් කරගෙන මාසෙල් වලට යන්න පිටත් වෙනවා. එතකොට චාලිට මැවිලා පේන්නේ ඒ මිනිමරුවා සාරාව මරපු විදිහ. ප්‍රෑන්ක් මැරුණු නිවුස් එක දැනගෙන බ්‍රයන් ඒ ගැන චීප්ට කියනවා. එතකොට චීප් කියනවා ලන්ඩන් මෙහෙම පේල්ලුන නිසා ප්‍රෑන්ක්ගේ කෙනෙක්ම එයාව හප්පලා මරලා තියෙන්නේ කියලා. බ්‍රයන් ප්‍රංශ එම්බසි එක්ක ඒ ගැන කතා කරනද ඇහුවම චීප් කියනවා අපි නෙමෙයි ප්‍රෑන්ක්ව මැරුවේ කියලා. ඊට පස්සේ ඔන්න චාලි බාර් එකක ඉද්දි හෙන්ඩර්සන් චාලිව හොයාගෙන එතනට එනවා. චාලි එතනින් බේරලා පැනලා යන්න හැදුවත් අන්තිමට චාලි හෙන්ඩර්සන්ට අහු වෙනවා. චාලි හෙන්ඩර්සන්ගෙන් අහනවා එයා ඉන්න තැන හොයාගත්තේ කොහොමද කියලා. ඉතින් මේ චාලි ළඟ තියෙන ප්‍රෑන්ක්ගේ ෆෝන් එක ට්‍රේස් කරලා තමයි හෙන්ඩර්සන් චාලි ඉන්න තැන හොයාගෙන තියෙන්නේ. හෙන්ඩර්සන් කියනවා චාලි කොච්චර දක්ෂ වුණත් කලබල වුණොත් මේ වගේ තමයි ප්ලෑන් විනාශ වෙන්නේ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ චාලි පොඩි ටයිම් බෝම්බ එකක් බ්ලාස්ට් කරලා මෙතනින් පැන ගන්නවා. ඒ නිසා හෙන්ඩර්සන්ට චාලිව හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ චාලි එයාට CIA එකේ වැඩ කරද්දී රහසිගතව තොරතුරු සපයපු ඉන්ක්වෙලින්ගෙන් මැසේජ් කරලා උදව් ඉල්ලනවා. ඒත් මේ ඉන්ක්වෙලින් කියන්නේ කවුද කොහෙද ඉන්නේ කියලාවත් චාලි දන්නේ නැහැ. ඒත් එයාව හම්බ වෙන්න එන්න ඕන විදිහ ඉන්ක්වෙලින් චාලිට කියනවා. ඒ නිසා චාලි එයාව හම්බ වෙන්න ඉස්තාන්බූල් වලට යනවා. චාලි මුලින්ම හිතන්නේ ඉන්ක්වෙලින් කියන්නේ පිරිමි කෙනෙක් කියලා. ඒත් පස්සේ තමයි චාලි දැනගන්නේ ඉන්ක්වෙලින් කියන්නේ ගැහණු කෙනෙක් කියලා. එයා සාරා ගැන හැම දෙයක්ම දන්නවා කියලා චාලිව එයාගේ නවාතනට එක්කගෙන ගිහින් එයා මිනිමරුව ගැන හොයලා තියෙන විස්තර පෙන්නනවා. ඉන්ක්වෙලින් කියන්නේ එක්ස් සෝවියට් CIA ඔෆිසර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්. හස්බන්ඩ් තමයි මේ හැම වැඩක්ම ඉන්ක්වෙලින්ට උගන්වලා තියෙන්නේ. ඒත් එයා ජනේලකින් වැටලා මැරලා තියෙනවා. ඉන්ක්වෙලින් කියනවා මෙහි ගොඩක් CIA ඒජන්ට්ලා මැරෙන්නේ ජනේලකින් වැටලා කියලා. මේ අය ඉතුරු වෙලා ඉන්න මිනිමරුව 3 දෙනා ගැන විස්තර බලනවා. චාලි කියනවා මේ ටීම් එකේ මහමොලකාරයා සීලර් කියලා. එයාලා ඉන්ක්වෙලින් දුන්න ඩේටා වල වගේම සීලර්ලා චාලිගේ චීප්ගේ හොර මෙහෙයුම් වලටත් කුලී සේවකයෝ සපයනවා කියනවා. ඉලිස් ආයුධ සපයන්නෙක් වුණාට ඉලිස්ට මානසික
ලෙඩකුත් තියෙනවා කියලා චාලි කියනවා. මිස්කා ගැන විස්තර චාලි කියනවා. ඒ ටීම් එකේ වීක්ම කෙනා මිස්කා කියලා. මිස්කා නිතරම ට්‍රැවල් කරන කෙනෙක් වගේම සෝෂල් මීඩියා වල පෝස්ට් දාන කෙනෙක් කියනවා. මිස්කා අන්තිමට දාපු ෆොටෝ එකෙන් එයා ඉන්නේ ස්පෑන් වල කියලා චාලි හොයාගන්නවා. ඉතින් මේ මිස්කාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇලෙක්සැන්ඩර්ගේ විස්තර ඉන්ක් වලින් හොයාගන්නවා. එයත් මිස්කා වගේම ට්‍රැවල් කරන ඒ දේවල් සෝෂල් මීඩියා වල පෝස්ට් කරන කෙනෙක්. ඒකෙන් මේ අය දැනගන්නවා එයා ගිය සතියේ මොස්කව් වල ඉඳන් මෙට්‍රිට් වලට ගිහින් තියෙනවා කියලා. බ්‍රයන් චීප්ට කියනවා චීප් හොර මෙහෙයුම් කළා දැන් හොඳටම ඇති කියලා. එයාට ඒ දේවල් ගැන හැම දෙයක්ම දැනගන්න ඕනේ කියනවා. ඒත් චීප් ඒ ගැන කියන්න කැමති වෙන්නේ නැහැ. බ්‍රයන්ගේ ගෝලෙක් චීප් හෙන්ඩර්සන්ව මෙට්‍රිට් වලට යවලා තියෙනවා කියලා හොයලා තියෙනවා. ඒ නිසා බ්‍රයන් එයාට කියනවා ඒ ගැන හොයන්න එයාලා කෙනෙක්ව යවන්න කියලා. ඉන්ක් වලින් මිස්කා ඉන්න හොටෙල් එක හොයා ගන්නවා. ඒ නිසා චාලි ඒ හොටෙල් එකට යන්නම් කියලා. එතකන් ඉන්ක් වලින්ට හෙන්ඩර්සන් ගැන ටිකක් හොයලා බලන්න කියනවා. ඊට පස්සේ චාලි ස්පෑන් මැට්‍රිට් වල තියෙන මිස්කා ඉන්න හොටෙල් එකට යනවා. ඒකේ ඉන්නකොට තමයි චාලි දැනගන්නේ මේ හොටෙල් එකේ රූප් টොප් එකේ තියෙන ස්විමින් pool එකේ මිස්කා රැට තනියම ස්විමින් කරනවා කියලා. ඒකට මිස්කා හොටෙල් එකට වෙනම ගාණක් ගෙවලා වෙන් කරගෙන තමයි ඉන්නේ. ඒ නිසා චාලි මේ හොටෙල් එක වගේම හොටෙල් එකේ බිල්ඩින් දෙක යා කරන්න හදලා තියෙන ස්විමින් pool එක ගැන විස්තර හොයලා අලුත් ප්ලෑන් එකක් ගහනවා. චීප් ඉක්මනට චාලිව හොයලා ඉවරයක් කළා දාන්න කියලා හෙන්ඩර්සන්ට කෝල් කරලා බනිනවා. හෙන්ඩර්සන් දැනගන්නවා චාලි දැන් ඉන්නේ හොටෙල් එකේ. ඒ නිසා එයා චාලිව ෆලෝ කරන්න ඒ හොටෙල් එකට එනවා. හොටෙල් එකේ ඉද්දි මිනිස්සෙක් චාලිගේ ඔත්තු බලනවා වගේ චාලිට දැනිලා ඒක ඉන්ක් වලින්ට කියනවා. එතකොට ඉන්ක් වලින් චෙක් කරලා බලලා කියනවා ඒ ඉන්නේ CIA ඒජන්ට් කෙනෙක් කියලා. ඒ වගේම හෙන්ඩර්සනුත් චාලිව හොයාගෙන එතනට ඇවිත් ඉන්නේ කියලා. චාලිට ඉක්මනට ඒ හොටෙල් එකෙන් එළියට එන්න කියලා කියනවා. ඒත් චාලි කියනවා එයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරමු කියලා. ඊට පස්සේ චාලි ස්විමින් කරන මිස්කා ළඟට යනවා. එයාගෙන් චාලි හෝස්ට් සීලා ඉන්නේ කොහෙද කියලා අහනවා. ඒත් මිස්කා කියනවා එයා වැරදි කෙනෙක් ළඟට ඇවිත් තියෙන්නේ කියලා. එතකොට චාලි කියනවා එයාගේ වයිෆ්ව මැරුව හෝස්ට් සීලා එයා හොයන්නේ කියලා. අතේ තියෙන රිමෝට් එක පෙන්නලා චාලි කියනවා සීලා ඉන්න තැන කිව්වේ නැත්නම් එයා රිමෝට් එක ප්‍රෙස් කරනවා කියලා. එතකොට එයා සෙට් කරලා තියෙන ඩිවයිස් එකෙන් මේ ස්විමින් pool එකේ වීදුරු කැඩිලා ස්විමින් pool එක කඩාගෙන වැටෙනවා කියනවා. ඒත් මිස්කා සීලා ඉන්න තැන කියන්නේ නැතුව බේරෙන්න එහා පැත්තට පීන්ලා යනවා. ඒ නිසා චාලි එයාගේ අතේ තියෙන රිමෝට් එක ප්‍රෙස් කරනවා. ඒකෙන් ස්විමින් pool එක කුඩු වෙලා මිස්කා ඒත් එක්කම බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ හෙන්ඩර්සන් චාලිව අල්ලන්න එන නිසා ඉන්ක් වලින් චාලිට බේරලා යන්න ඕනේ පාර ගැන විස්තර කියනවා. ඒත් හෙන්ඩර්සන් චාලිගේ පස්සෙන්ම පන්නගෙන එනවා. එතකොට එතනට එන අනිත් CIA ඒජන්ට් හෙන්ඩර්සන් එක්ක ෆයිට් කරන්න ගන්නවා. අන්තිමට ඒ ඒජන්ට් හෙන්ඩර්සන්ට වෙඩි තියනවා. ඒ නිසා ඒ ගන් එක අරගෙන හෙන්ඩර්සන් ඒ ඒජන්ට්ටත් වෙඩි තියලා මරනවා. අන්තිමට හෙන්ඩර්සන්ටත් එතනම සිහිය නැති වෙනවා. බ්‍රයන් චීප්ව ගෙන්නලා චාලි කොහෙද කියලා ප්‍රශ්න කරනවා. චීප් කියනවා චාලි ශෝක නිවාඩු අරගෙන ඉන්නේ කියලා. ඒත් බ්‍රයන් දන්නවා දැන් චාලි ඇත්තටම ඉන්නේ කොහෙද කියලා. චීප්ගේ ගෝලියොත් චාලි ඉන්න හොටෙල් එකේ CCTV ෆුටේජ් පරීක්ෂා කරලා බලලා චාලි ඩිවයිස් එකකින් කතා කරනවා දැකලා චාලිට කවුරු හරි උදව් කරනවා කියලා ඒ අය දැනගෙන ඒ ගැන හොයන්න ගන්නවා. එතකොට චාලිට උදව් කරන්නේ ඉස්තාන්බූල් වල ඉන්න ඉන්ක් වලින් කියලා මේ අය හොයාගන්නවා. ඉන්ක් වලින්ගේ හස්බන්ඩ්ගේ විස්තර හොයාගන්න මේ අය ඉස්තාන්බූල් වල රුසියන් ස්ටේෂන් චීප්ට කතා කරනවා. ඉන්ක් වලින් එයාගේ හස්බන්ඩ් නැති වුණාම එයාට දැනුණු වේදනාව ගැන චාලිට කියනවා. එදා රෑ පොලිසිය මේ ඉන්ක් වලින්ගේ ගෙදර වට කරනවා. ඒක දැකලා ඉන්ක් වලින් එයාගේ සිස්ටම් එක ඔටෝ ඩිලීට් වෙන්න දාලා චාලිව එක්කගෙන වෙන පාරකින් එළියට යනවා. ඒත් ටිකටම පොලිසිය මේ අය ෆලෝ කරනවා. ඉන්ක් වලින් කාර් එකෙන් චාලිවත් අරගෙන එතනින් බේරලා යන්න try කරනවා. ඒත් පොලිසිය තිබ්බ වෙඩිල්ලක් ඉන්ක් වලින්ට වැදිලා ඉන්ක් වලින් එතනම මැරෙනවා. ඒ නිසා චාලි ඒ කාර් එක අරගෙන එතනින් බේරලා යනවා. කොහොම වුණත් එයාට මෙච්චර උදව් කරපු ඉන්ක් වලින් මැරුණ එකට චාලි ගොඩක් දුක් වෙනවා. චාලිට ඒකෙන් පස්සේ සාරා ඉන්ක් වලින් දෙන්නම මැරුණු විදිය මැවි පේන්න ගන්නවා. චාලි ළඟ තියෙන ප්‍රෑන්ක්ගේ ෆෝන් එකට ඉරිස්ගෙන් මැසේජ් එකක් එනවා. මිසයිල වගේක් ගන්න එයා බ්‍රහස්පතින්ද රුමේනියා වලට එන්නම් කියලා තමයි මැසේජ් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉලිෂ්ෂ මීට් වෙන්න චාලි රුමේනියාවේ තියෙන කොස්තාන් වලට යනවා. ඒ වගේම චාලි එයා බර්ලින් වල ඉන්න වගේ සෙටප් කරනවා. ඒකෙන් චීප් හිතන්නේ දැන් චාලි ඉන්නේ බර්ලින් වල කියලා. ටික වෙලාවකින් චාලි කිව්ව ලොකේෂන් එකට ආයුධ ටික ගන්න ඉලිෂ් එනවා. එතකොට එතන බොක්ස් එකක් වගේම ෆෝන් එකක් තියෙනවා. ඒකට කෝල් එකක් ගන්න චාලි කියනවා සල්ලි එතනින් තියලා ගණන් කරන්න කියලා. ඒත් ඉලිෂ් ඉස්සෙල්ලා ආයුධ ටික බලන්න ඕනි කියලා බොක්ස් එක අරිනවා. ඒත් ඒ බොක්ස් එකේ චාලි බෝම්බයක් සෙට් කරලා තියෙන්නේ.
චාලි කියනවා ඉලිස් බොක්ස් එක වැහුවොත් හරි හෙල්ලුනොත් හරි ඒ බෝම්බේ පුපුරනවා කියලා. බොක්ස් එකේ තියෙන සාරාගේ ෆොටෝ එක බලන්න කියලා ලන්ඩන් වලදී ඉලිස් සාරාව මැරුවේ කියලා චාලි කියනවා. එතකොට එතනට එන චාලිට ඉලිස් කියනවා සාරාව එයා මැරුවේ නැහැ කියලා. එහෙනම් හෝස්ට් ටිල ඉන්න තැන කියන්න කියනවා. එතකොට චාලි බෝම්බේ ඩීඇක්ටිවේට් කරන්නම් කියනවා. එතකොට ඉලිස් කියනවා හෝස්ට් ටිල ඉන්නේ රුසියන් මුහුදු සීමාවේ නැවක කියලා. එයා හරියටම තැනක් දන්නේ නැහැ කියනවා. එතකොට චාලි අහනවා එහෙනම් මේ ආයුධ ගෙනියලා හෝස්ට් ටිලට බාර දෙන්නේ කොහෙදද කියලා. බෝල්ටික් පිමෝස්ක් වරායේ කැපේකින් තමයි සීල කෝල් කරන්න කියනවා. සීල ගෝලයන්ට කතා කරන නම්බර් දෙකක් තියෙනවා වගේම කෝඩ් දෙකකුත් කියනවා. ඒ නිසා චාලි ඉලිස්ගේ ෆෝන් එක ඉල්ල ගන්නවා. ඉලිස් කියනවා කෝඩ් වලින් තමයි ඒ නම්බර් දෙක සේව් කරලා තියෙන්නේ කියලා. ඒ සයිමන් ක්‍රිස්ටිප් කියන නම්බර් දෙකෙන් කියනවා. ඊට පස්සේ චාලි ෆෝන් එක අරගෙන එතනින් යනවා. ඉලිස්සේ බෝම්බේ පුපුරලා එතනම මැරිලා යනවා. චීප්ගේ ගෝලයන්ට දිගටම චාලි එක එක තැන්වල ඉන්නවා වගේ පේනවා. ඒ නිසා අන්තිමට මේ අයට තේරුම් යනවා චාලි මේ වගේ දේවල් සෙටප් කරලා තියලා එයාලව නොමග යවනවා කියලා. චාලි රුසියානු මුහුදු තීරයේ තියෙන බෝල්ටික් මුහුදු වෙරළට යනවා. මෙහෙම යන චාලි ඉලිස් කිව්වා වගේ පිමෝස්ක් වලට ගිහින් රූම් එකක් අරන් අතර වෙනවා. මේ වෙලාවේ චාලිට සාරාව මැවිලා පේනවා. අනිත් දවසේ චාලි කැපේ එක ළඟට වෙලා බලාගෙන ඉන්නවා. එතකොට චාලි දකිනවා සයිමන් ක්‍රිස්ටෝ දෙන්න බෑග් වගේක් ගෙනල්ලා බෝට්ටුවකට දානවා. ඒ නිසා චාලි ඒකේ ෆොටෝ ගහ ගන්නවා. මේ වෙලාවේ කැපේ එකේ ඉන්න චාලිට එයාගේ පරණ යාළුවෙක් හම්බ වෙනවා. එයා කියනවා එයා මෙතනට ආවේ චාලිට උදව් කරන්න කියලා. මෙහෙම ගියොත් චාලිට මේ රටේම මැරෙන්න වෙන්නේ කියලා එයත් එක්ක ගෙදර යමු කියනවා. ඒත් සාරා නැති ගෙදරට යන්න චාලි කැමති වෙන්නේ නැහැ. ඒ නිසා යාළුවා චාලිට එහෙනම් මීට වඩා අවධානයෙන් ඉන්න කියනවා. චාලි ෆොටෝ ටික චෙක් කරලා ඒ බෝට්ටුව අයිති මොන නැවටද කියලා විස්තර හොයාගන්නවා. අනිත් දවසේ චාලි සීලගේ ගෝලෙක්ට කතා කරන්න try කරනවා. ඒත් ඒ ගෝලයා ඉංග්‍රීසි දන්නේ නැහැ වගේ එතනින් යනවා. ඒ නිසා චාලි අනිත් දවසෙත් මේ ගෝලයෝ දෙන්න බෝට්ටුවට බඩු බෑග් දානවා බලාගෙන ඉන්නවා. එතකොට මේ ගෝලයෝ චාලිට ගහලා සීල ඉන්න නැවට අරගෙන යනවා. එතකොට තමයි චාලි එයාලා මෙච්චර දවසක් හෙව්ව හෝස්ට් සීලව දකින්නේ. චාලි කියනවා එයා චීප් මුවගේ හොර මෙහෙයුම් වලට කුලී සේවකයෝ සපයන්නේ හෝස්ට් සීල කියලා දන්නවා කියලා. ඒත් චාලි මෙතනට ආවේ ඒකට නෙමෙයි කියලා චාලි සීලට සාරා ගැන කියනවා. එතකොට තමයි සීල දැනගන්නේ එයාගේ සගය ඔක්කොම චාලි තමයි පලිගන්න මරලා තියෙන්නේ කියලා. සීල කියනවා සාරා නිර්භීත කෙනෙක් කියලා. එයා වෙන කෙනෙක් වෙනුවට තමයි එයාලට කොටු උනේ කියනවා. ඒත් ඒ වෙලාවේ පොලිසියෙන් බේරෙන්න සාරාව එයාට මරන්න උනා කියලා සීල කියනවා. ඒත් දැන් චාලි කරන්නේත් එයා කරපු දෙයටම සමාන දෙයක් කියලා සීල කියනවා. චාලිත් ඒ වගේම තමයි නිරායුධව හිටිය එයාලගේ ගෝලයන්ට වද දීලා මැරුවේ කියලා. ඒත් චාලි ඇත්ත මිනිමරුවෙක් නෙවෙයි කියලා සීල චාලිට ගන් එකක් අතට දෙනවා. පුළුවන් නම් ඒකෙන් වෙඩි තියලා සීලව මරන්න කියලා. ඉතින් සීල නොහිතපු විදිහට චාලි ඒ ගන් එක අරගෙන සීලගේ නල්ලට තියනවා. එතකොට සීල එක මොහොතක් ජීවිතය ගැන බය වෙනවා. චාලි ඇස් වලින් දකිනවා. චාලි කියනවා එයාට මේක තමයි ඕන උනේ කියලා. සාරාව මරන්න යද්දි සාරට දැනුණු හැඟීම සීලටත් දැනෙන්න දෙන්න තමයි චාලිට ඕන උනේ කියනවා. එහෙම කියලා චාලියේ ගන් එක පැත්තකින් තියනවා. එතකොට නැව වෙන පැත්තකට යනවා වගේ සීලට දැනෙනවා. එතකොට චාලි කියනවා මේ නැව එයා එයාගේ පාලනයට ගත්තා කියලා. දැන් නැව තියෙන්නේ පීන්ලන්ත මුහුදු සීමාවේ කියලා. මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ චාලිගේ හොටෙල් රූම් එකෙන් කියන චාලි කියනවා. සීලගේ ගෝලයෝ එයාගේ ෆෝන් එකයි වොච් එකයි කඩපු නිසා එයාට දැන් ඒක වෙනස් කරන්න බැහැ කියලා. එතකොට පීන්ලන්තේ නාවික හමුදා මේ නැව වට කරනවා. චාලි කියනවා එයා තමයි එයාට මේ ලොකේෂන් එක දුන්නේ කියලා. ඊට පස්සේ නේවිය එකේ අය සීලවයි ගෝලෙන්වයි ඇරස්ට් කරනවා. අන්තිමට නීති විරෝධී මෙහෙයුම් කරපු CIA එකේ චීප් ඇතුළු එයාට ඒකට උදව් කරපු හැමෝම ඇරස්ට් කරනවා. ඒ වගේම ඒ හැම තොරතුරක්ම එයාට දුන්න CIA ඒජන්ට් ආරක්ෂිතයි වගේම එයා දිගටම CIA එකේ වැඩ කරනවා කියලා බ්‍රයන් පේස් මීට් එකක් තියලා කියනවා. අන්තිමට චාලි සාරා මරපු අයගෙන් ඒ පලිය ගන්න පුළුවන් වුණ එකට ගොඩක් සතුටු වෙනවා. වෙඩි වැදිලත් ජීවිතේ බේරගත්ත හෙන්ඩර්සන් ඇවිත් චාලිට කතා කරලා යනවා. ඊට පස්සේ චාලි එයාට සාරා බර්ත්ඩේ එකට ගිෆ්ට් කරපු හෙලිකොප්ටර් එක අලුත් වැඩියා කරලා පාවිච්චි කරන්න ගන්නවා. මෙහෙම මෙතනින් පස්සේ සාරාගේ මතක එක්ක චාලි අලුත් ජීවිතයක් සතුටෙන් ගෙවන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. ඉතින් අද ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ෆිල්ම් එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.